Okay, sorry. I wasn't speaking. Is it okay that I take your photo? Yeah. යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අදත් ලස්සන දවසක් ඉතින් අද මම යන්න හදන්නේ යුනිවර්සිටි එකට ඔයාලවත් එක්කන් යන්න අද පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා අද තියෙන්නේ පොඩි ෆන්ක්ෂන් එකක් යන්න ඒකේ පොඩි ස්වීඩන් වලට අදාළ කෑමක් හදන්න යන්නේ අපිටම හදන් ඒ කියන්නේ ඇසෙම්බල් කරන් කන්න තියෙන්නේ එයාලා පොඩි පාටි එකක් විදිහට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට අද කරන්නේ ඔයාලත් එක්ක තේලා ඉන්න ඔයාලටත් ඒ අත්දැකීම් ෂෙයා කරගන්න මම ඔයාලවත් එක්කගෙන යන්න. ඉතින් ෆන්ක්ෂන් එක පටන් ගන්න තියෙන්නේ ෆන්ක්ෂන් එකේ එයාලා කියනවා මොකද්ද ෆුඩ් එක කියලා. ඉතින් මේ එයාලා කියන්නේ සෙම්ලා ගැන. ඉතින් සෙම්ලා කියන්නේ සිඩිෂ් කෑමක්. ඉතින් ඒ හරිම රසයි මම ඉතින් කෑවේ නිසා ඔයාලට කියන්නේ ඒක හරිම අමුතුරක් තියෙන්නේ. ඉතින් සෙම්ලා කියන්නේ අමුතුම ටේස්ට් එකක් තියෙන පොඩි බන් එකක් වගේ. ඉතින් ඇතුළට දාලා තියෙනවා ආමඩ් පේස්ට් එක සහ විප් ක්‍රීම්. ඒ වගේ මේ කාලේ ඉස්සරම ඒක කාලා තියෙන්නේ ෆැට් ටියුස්ඩේ. ඒ කියන්නේ ෆැට් ටියුස්ඩේට විතරයි. ඒක ෆැට් ටියුස්ඩේ කියන්නේ ඊස්ටර් එකට ඒ කියන්නේ ඊස්ටර් එකට දවස් 47කට කලින් එන ටියුස්ඩේ තමයි මේයාලා පෙබරවාරි හරි මාර්ච් වල හරි එන ඒ ෆැට් ටියුස්ඩේ තමයි මේ සෙම්ලා කියන බන් එක ස්පෙෂල් කාලා තියෙන එක. ඒ වුණාට එන්න පස්සේ කාලේ ෆාස්ටිං කාලෙටත් ඒ කියන්නේ ෆැට් ටියුස්ඩේට පස්සේ දිගටම මේ බන් එක එයාලගේ ස්පෙෂල් කෑමක් විදියට මෙයාලා හැමදාම අරගෙන තියෙනවා මේ ෆාස්ටිං පීරියඩ් එකේදීම. ඉතින් ඒ වගේම මේකේ ස්පෙෂල් තමයි මේකට කියනවා හෙට් වෝක් කියලා. ඒ කියන්නේ මේක සර්ව් කරන්නේ බෝල් එකක් සහ හොට් මිල්ක් එකක් එක්ක. එතකොට ඒ වගේම ඒක 1960 වෙනකන් ඒක සෙල් කරන්න දීලා තියෙන කැෆේස් වල ටියුස්ඩේට විතරයි. ඉතින් මේක හරිම ස්පෙෂල් කෑම එකක්. මෙයාලා ඉස්සරම ඉඳලම මේ සෙම්ලා කියන එක මාරම හොඳ කෑම එකක් විදියට පිළි අරගෙන තියෙනවා. එතකොට දැන් මේ වෙද්දි ස්පෙෂල්ම දේ තමයි දැන් ඕනම ෂොප් එකක සහ ඕනම කැෆේ එක ඒව බලා ගන්න පුළුවන්. හෝම් එයාලා හදපු ඒවා හෝම් මේඩ් අපිට හදා ගන්නත් පුළුවන් සහ හදපු ඒවාත් තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ සෙම්ලා කියන කෑම ජාතිය කාලා කිං කෙනෙක් කියන්නේ හිටියා ෆෙඩරික් කියලා කිං කෙනෙක් 1771 දී මැරුණේ මේව කාලා වැඩි සෙම්ලා කාලා වැඩි වෙලා කියලා පොඩි කතාවක් ගිහින් තියෙනවා. ඇත්තට මේක එහෙම නෙවෙයි. ඒ වුණාට මේ එහෙම ආරංචි ගියපු නිසා මේක තහනම් කරන්න පවා ගිහින් තියෙනවා ඒ කාලේ. ඉතින් හරිම ස්පෙෂල් හරිම රසයි. ඔයාලට වීඩියෝ එක අනිත් බලා ගන්න පුළුවන් කොහොමද අපි මේක හදන්නේ කියලා. මෙතන ෆන්ක්ෂන් එකේ අපිට හදන විදිය පවා කියලා දෙනවා. ඉතින් ඔයාලත් එක්ක මේ අයිඩියා එක ෂෙයා කරගන්න හිතුවා. වීඩියෝ එක ලස්සන නම් ලයික් කමෙන්ට් ෂෙයා කරන්න. ඉතින් subscribe කරලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මතක ඇතිව. ඉතින් මම බලමුකෝ කොහොමද මේක හදන්නේ කියලා. බන් එකයි ඒ ඔක්කොම ටික ටේබල් එකක් උඩ තියෙනවා. ඔය බලන්නකෝ. ඉතින් අපිටම assemble කරන් කන්න තමයි තියෙන්නේ. අපිට ඒ ක්‍රීම් දෙකෙන් කැමති එකක් දාගන්න පුළුවන්. Normally you take one of them. You don't. Either you take. If you don't like that, you take that. Yeah. Yeah, you can try that. But it might be. Yeah, I don't know. I haven't seen that, but that's not recommended. Okay, sorry. I wasn't speaking. Is it okay that I take your photo? Yeah. And ඉතින් මගේ යාළුවත් එක්ක මම ඒක හොඳද රසද කියලා බැලුවා. ඉතින් එයාලගේ අදහස් මොනවද කියලා අන්තිමට මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න කොහොමද කියලා. එයාලා මොනවද සෙම්ලා ගැන කියන්නේ කියලා වීඩියෝ එකේ අන්තිමට ඔයාලට අහගන්න පුළුවන්. How is the semla?
Great. It was great, but the almond was not tasty. Uh-huh. I don't recommend almond. You should prefer vanilla on it. Yeah. Yeah. But it's better than the Ika's one. So Yeah. Don't bought them from a market. try to make them by yourself. Yeah, it's easy. Bye bye. Bye bye.